අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම ඉතින් අපි අද ඇවිල්ලා තියෙන ඕස්ට්‍රේලියාවේ ලස්සන වැවක් ගාවට. ඉතින් මෙතන හරි සංසුන් කුරුල්ලෝ ඉන්නවා ලස්සනයි. එතකොට අපි යාලට ෆීඩ් කරන්න ආව මෙතෙන්ට. ඉතින් ඕගොල්ලෝ කොහොමද සනීපෙන් ඉන්නවනේ. අපි ඉස්සරහට ලස්සන වීඩියෝස් වගේ ගැන බලාපොරොත්තු වෙනවා OC channel YouTube channel එකෙන්. එතකොට ඔයාලටත් කැමති නම් එන්න අපිත් එක්ක join වෙන්න. කැමති නම් නෙමෙයි එන්න join වෙන්න. අපිත් එක්ක ලස්සන වීඩියෝස් බෙදාගමු. ඉතින් ලොකු වීඩියෝස් නෙමෙයි අපි ෂෝට්ස් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ලොකු දිග වීඩියෝස් ගේන්නේ ඔයාලට බලන්නත් එපා වෙන විදිහට එහෙම නෙමෙයි. ලස්සන ෂෝට්ස් වීඩියෝස් ටිකක් ගේනවා. අනිත් එක අපි ඕස්ට්‍රේලියාවේ තියෙන සංස්කෘතිය, එතකොට අපි ට්‍රැවල් කරන දේවල්, අපි කරන එතකොට ඒ වගේ vlogs, එතකොට food vlogs, එතකොට ඒ වගේ හැම දෙයක්ම කාලවක් කරලා කොහොම ලස්සනට ඔයාලට ගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ඉඳන් එන්න රැඳෙමින් අපිත් එක්ක OC channel එකත් එක්ක මෙතන තියෙන ලස්සන අසිරිය පෙන්වන්න මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. මේකත් බලන්න. එහෙනම් කට්ටියටම ජය වේවා. සුබ දවසක්. අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා නැවතත්. ආදරේ ඔක්කොටම ආදරේ. ඔයාලට පේනවා මේ තියෙන walking path එකක්. එතකොට මෙතනින් ගියාම දෙපැත්තේ තියෙනවා ලස්සන පයින්ස් ගස් ටිකක්. ඊට පස්සේ තමයි වැව ගාවට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් මේ හරිය ගොඩක් ඉන්නවා කුරුල්ලෝ. අපි බලමු ඉස්සරහට ගිහලා කොහොමද කියලා. ඔයාලට පෙන්නන්නම් අපි එයාලට කොහොමද ෆීඩ් කරන්න කියලා. අපි ඉතින් පුළුවන් වෙලාවට ඇවිල්ලා ඉතින් මේ කට්ටියට දානවා. ගොඩක් වෙලාවට අපි වීකෙන්ඩ් වලට තමයි එන්නේ. ඇවිල්ලා පුළුවන් විදිහට අපි මෙයාලට කැම ටිකක් දාලා යනවා. අපි දාන්නේ මෙයාලට ඇට වර්ග තියෙනවා. අපේ බුල්ලත් එකෙන් ගන්න ඇට වර්ග. ඊට පස්සේ ඒව දානවා. මෙයාලා කනවා. වලට පේන ඇති මේගොල්ලෝ පොර කක හරි ආසාවෙන් කනවා. ඉතින් මෙයාලට මෙහෙම ඇවිල්ලා කට්ටිය ෆීඩ් කරනවා. ඉතින් ගොඩක් ආසාවෙන් යාලා කන නැත්තම් ඔය පොළොවේ සත්තු අහුවෙන දේවල් තමයි යාලා කන්නේ. ඉතින් ගොඩක් පොඩි ළමයි එහෙම හරි ආසාවෙන් මෙයාලට ඇවිල්ලා ෆීඩ් කරනවා. තව දෙයක් තමයි මෙයාලට දාන්න නරකයි පාන් වර්ග, පිටි වර්ග ඒ වගේ තියෙන දේවල්. මොකද එයාලට ඒක හොඳ නෑ. සමහරව දාලා එහෙම මැරිලා ඉන්නවා අපි දකිනවා. ගොඩාක්ම මෙයාලට ඇට වර්ග තමයි දාන්න හොඳ. මේවා වූල්ලත් එකේ ගන්න තියෙනවා. එතකොට ඒවා ෆිට කරන එක තමයි ගොඩක්ම හොඳ. නැත්නම් එයාලගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැවේම සමහර අය තාරාව එහෙම මැරිලා ඉන්නවා. ඒ පාන් වගේ දේවල් දාලා සමහරු දන්නේ නැත්කමට. නමුත් එයාලා හොඳ දෙයක් කරන්නේ ඒත් එකෙන් එයාලට හානියක් වෙනවා නම් ඒක හොඳ නැහැ. ඉතින් මේ ඇට වගේ දේවල් ගොඩක් එයාලට හොඳයි දිරවන්න. එයාලට ලේසි. ඉතින් අපි බලමු අපි පෙන්නන්න කොහොමද අපි මෙයාලට ෆීඩ් කරන විදිය. මෙයාලා හරි ආසාවෙන් එන විදිය ඔයාලා බලයි මේ වීඩියෝ එකේ. මෙතන අපි මේ එන සත්තු වර්ග මෙතන ඉන්නවා. කොකටූස්ලා ඉන්නවා, පරෙයියෝ ඉන්නවා, තාරාව ඉන්නවා. ඉතින් මෙයාලා හරි ආසාවෙන් අපි දාන මේ ඇට වර්ග ටික කනවා. ඔයාලට පේන ඇති මේ ක්ලිප් එකෙන් එයාලා හරිම ආසාවෙන් ඒ ටික කන විදිය. අද අපි එන සමුගන්නම් ආයි ලස්සන වීඩියෝ පෙළකින් අපි ඉස්සරහට හම්බෙමු. කට්ටියටම ජය වේවා. සුබ සතියක්. ආදරේ ඔක්කොටම.